එයාගේ ඉවත්වීම එයාගේ වෙනස් වීමත් එක්ක ඔයා විඳවනවා නම් එයාගේ ඉවත්වීම එයාගේ වෙනස් වීම වට දරා ගන්න බැරි නම් ඒක ඇක්සෙප්ට් කරලා සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න බැරි නම් ඒකට හේතුව ඔයාගේ මනස යා මත යැපෙන තත්වයකට පත්වීම නිසා. ඇත්තටම මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඔයා හිත තුල හදාගත්ත වෙනම ලෝකයක් නිසා. ඔයා එයාගෙන හිත ඇතුලේ වෙනම දෙයක් හදාගෙන හරිද වෙනම වටිනාකමක් තියලා ඒ මත වෙනම හැඟීම් ඇති වෙලා ඒ වගේම ඔයාට එයා මත තෘප්තිමත් වෙන්න හේතු ඇති වෙලා ඒ වගේම එයාව ආරක්ෂා කරගන්න ඕන කියන හැඟීම ඇවිල්ලා මගේ විතරක් වෙන්න ඕන කියන හැඟීම ඇවිල්ලා සමහර දේවල් මත ඊර්ෂ්‍යාවක් දුකක් කේන්තියක් වගේ චිත්තාවයක ඇති වෙලා. ඉතින් මේ වගේ එයා නිසා ඔයා තුල ඇතිවෙන සියල්ල ඔයාගේ මනස තුල ඇතිවෙන සියල්ල ඇත්තටම ඔයා හදාගත්ත දෙයක් විතරයි. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන ඇත්ත ඒක නෙමෙයි. හැම වෙලේම එක දේවල් වලට එයාව කම්පෙයා වෙනවා නම් මේ ලෝකේ තියෙන පරම යථාර්ථය වගේ තේරෙනවා නම් හරිද මට නැති වුණා කියලා හිතනවා නම් මට නැති වුණා මට නැති වෙන්න යනවා ඒ වගේ කෙනෙක් මට තවත් නොලැබෙයි ඒ වගේ හිතනවා නම් ඇත්තට මේක පට්ටපල් බොරුවක්. ඇයි මම එහෙම කියන්නේ? ඔයාට ඒ දේ නැති වෙන්න යනකොට කොහොමත් ඔයාගේ මනස විසින් අමුතු වේදනාවක් අමුතු ඇන්සයිටි එකක් හරිද අමුතු දෙයක් මවල පෙන්නනවා ඒක තමන්ගේ විය යුතුයි කියලා. ඒක නැතුව තමන්ට ජීවිතයක් නැහැ සහ හොඳම දේ ඔයාට තියාගන්න තිබුණු වටිනම දෙයක් කොට නැති වුණා කියන හැඟීම ඔයාට දන්වනවා. එයා ටොක්සික්ද ඔයාට ගැලපෙන්නේ නැද්ද? හරිද? එයාගේ ගතිගුණ කොහොමද? ඒ කියන්නේ ඔයාලට ඉස්සරහට යන්න පුළුවන් ඉදිරි ගමනක් තේනවද කියන එක මනසින් ඒ මොහොතේ ඔයාට පෙන්වලා දෙන්නේ නැහැ. ඔයා බලෙන් එක හිතලා උඩට ගත්තත් ඒක මට තිබුණා නම් හොඳයි කියන හැඟීම විතරයි හිතින් වැඩිපුර ජනනය කරන්නේ. ඒක හැටි. මේක නිකන් ඔයා තුල සිද්ධ වෙන ක්‍රියාවලියක් විතරයි. නිකන් ප්‍රොසෙස් එකක් විතරයි. ඇත්තටම ඇති දෙයක් නැහැ. සමහරට මාස ගණන් අවුරුදු ගණන් විඳවන්නේ මේ ඔයා හදාගත්ත ලෝකයක් ඇතුලේ හදාගත්ත බොරු දේවල් ටිකක් නිසා. ඇත්තටම අපි මිනිස්සුකින් ඉවත් වෙලා ඒවා කියා කරන්නේ නැතුව පැත්තකටලා රිකා වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ දේවල් තේරුම් ගන්න ඕනේ. රිකා වෙන්න අමාරුම කෙනෙක්ට මේ යථාර්ථය තේරුම් අරගෙන ඒත් එක්ක හරි විදිහට නෝ කන්ටැක්ට් ෆලෝ කරලා පුළුවන් රිකා වෙන්න. ඒ වගේම තවත් කොටාශයක් ඉන්නවා. ඇත්තටම මේ තරම්වත් ඒගොල්ලෝ හිතන්නේ නැහැ. මේ තරම්වත් ඇනලයිස් කරන්නේ නැහැ. ඒගොල්ලෝ නිරායාසයෙන්ම නෝ කන්ටැක්ට් ෆලෝ කරනවා. වෙනම ඒ කියන හැදෑරීමක් නැහැ. නමුත් නිකන් බිසි වෙලා වෙන දේවල් වලට මනස යොමු කරලා අන්තිමට දන්නේම නැතුව රිකා වෙනවා. ඒ වැඩිය ඒ දේවල් ගැන හිතන්නේ නැති මිනිස්සු. එහෙම කොට්ටාශයකුත් ඉන්නවා. හැබැයි බහුතරය බැඳීම් නිසා මේ වෙන්වීම නිසා විඳවන කට්ටිය. මේ වගේ පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ බහුතරය එවැනි අය නිසා. මේ බැඳීම් නිසා විඳවන පිරිස වැඩි නිසා.